මට මෑතකදී හිතට ආපු දෙයක් තමයි අපි ගොඩක් දෙනෙක් දැන් ජීවත් වෙන්නේ හරියට රොබෝලා වගේ. නේද? අපි ඉගෙන ගන්නවා, වැඩට යනවා, ෆෝන් එක බලනවා. ඒත් ඇත්තටම අපි කොයිතරම් දුරට හිතනවද? ඉතින් මම තීරණය කළා පොඩි අත්හදා බැලීමක් කරන්න. එකම එක විද්‍යාත්මක න්‍යායක් පාවිච්චි කරලා එක දවසකට මේ රොබෝ ජීවිතෙන් මිදෙන්න පුළුවන්ද කියලා බලන්න. පොඩ්ඩක් හිතලා බලන්න. දවසේ පටන් ගත්ත වෙලේ ඉඳන් අපි හැමදේම කරන්නේ පුරුද්දට වගේ. අපි ඇත්තටම කරන දේ ගැන සවිඥානිකද? අපේ ජීවිතේ වැඩි හරියක් පුරුදු වලින්ම පිරීලා. ගැඹුරින් හිතන එකක් නෑ. ඔන්න ඔය ප්‍රශ්නේ හින්දා තමයි මම මේ අභියෝගයට බැස්සේ. හැබැයි මේකට විසඳුමක් තියෙන්න පුළුවන්. ඒකට කියන්නේ ඒකාපද්ද තොරතුරු න්‍යාය. මේක ඇත්තටම හරිම ප්‍රබල අදහසක්. මගේ පෑ 24 අභියෝගයට පදනම උනේ ඔන්න ඕක තමයි. බලමු ඉතින් මේකෙන් ඇත්තටම වෙනසක් වෙයිද කියලා. හරි. මෙන්න මගේ පැය 24 ගේම් ප්ලෑන් එක. මෙහියුම් 3යි. ජීවිතේ ප්‍රධාන තැන් තුනකදී මේ න්‍යාය පරීක්ෂා කරනවා. ඒ තමයි ඉස්කෝලේදී, වැඩපොළේදී සහ ගෙදරදී. ඉලක්කය මගේ බුද්ධිය, කාර්යක්ෂමතාව සහ සතුට ලෙවල් අප් කරගන්න පුළුවන් ද බලන එක. මෙතන විඥානය වැඩි වෙනවා කියන්නේ හරියට ගේම් එකක ලෙවල් අප් වෙනවා වගේ අපි කරන දේවල් ගැන තවත් දැනුවත් වෙන එක. හරි. එහෙනම් මොකක්ද මේ හැමදේටම යටින් තියෙන මේ බලවත් විද්‍යාත්මක අදහස? අපි පොඩ්ඩක් ගැඹුරට ගිහින් බලමු. ලොකු විද්‍යාවක් වගේ ඇහුනට මේක හරිම සිම්පල්. මේ IIT න්‍යායයෙන් කියන්නේ අපේ විඥානය කියන එක රඳා පවතින්නේ අපේ මොලේ කොටස් එකිනෙකට කොයිතරම් හොඳට සම්බන්ධ වෙලා තියෙනවද කියන එක මත කියලයි. ඒ කියන්නේ වැදගත් වෙන්නේ තොරතුරු කොච්චර ඔළුවේ තියෙනවද කියන එක නෙවෙයි, ඒ තොරතුරු එකිනෙකට කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ කියන එකයි. මෙන්න මේකෙන් ඒ වෙනස නියමටම පේනවා. අපි පුරුදු වෙලා ඉන්නේ වම් පැත්තේ තියෙන දේ කරන්න. ඒ කියන්නේ නිකන් තොරතුරු එකතු කරන එක. පොත් ගොඩක් කියවනෝ, කරුණු ගොඩක් ඔලුවට දාගන්නවා. ඒත් IIT න්‍යායෙන් කියන්නේ දකුණු පැත්තේ තියෙන දේ කරන්න කියලා. ඒ කියන්නේ ඒ තොරතුරු එකිනෙකට සම්බන්ධ කරලා ඇත්ත දැනුමක් ගොඩනගන්න. හරි, තියරි ගැන කතා කරා ඇතිනේ. දැන් වැඩට බහිමු. මෙහියුම අංක 1 ඉස්කෝලේ. බලමුකෝ මේ න්‍යාය පාඩම් වැඩවලට කොහොමද උදව් වෙන්නේ කියලා. මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයිනේ. විභාගයට කලින් දවසේ රෑ එළි වෙනකම් පාඩම් කරනවා. විභාගය එළිවට පස්සේ භාගයක්ම අමතකයි. නේද? තොරතුරු ඔලුවට දාගත්තට ඒවයින් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මම මොකද කරේ? මම පාඩම් කරන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරා. නිකම් පොත බලාගෙන කටපාඩම් කරන එක පැත්තකින් තිබ්බා. මුලින්ම මම හැදුවා knowledge map එකක්. පාඩමේ තියෙන අදහස් එකිනෙකට සම්බන්ධ කරලා ඇඳා. ඊට පස්සේ මම මගේ යාළුවෙක්ට කෝල් කරලා සම්පූර්ණ අදහසම විනාඩියකින් කියලා දුන්නා. ප්‍රතිඵලය මාරයි. මට ඒක කවදාවත් අමතක නොවෙන්න ඔලුවට ගියා. ඊටුකට මට තේරුනේ කටපාඩම් කරන එක නෙවෙයි සම්බන්ධ කරන එකයි වැදගත් කියලා. නිකන් ඔලුවට බරක් දෙනවා වෙනුවට මොලේ ඇත්තටම ඇක්ටිව් වෙනවා. බූම්! පළවෙනි මෙහෙයුම සාර්ථකයි. කොන්ෂස්නස් ලෙවල් එකට පොයින්ට්ස් 10ක් එකතු වුණා. ගේම් එකේ පළවෙනි මට්ටම ඉවරයි. හරි. ඉගෙන ගන්න එක නම් හරි. ඒත් මේ ක්‍රමයේ මිනිස්සු එක්ක වැඩ කරනකොට ඔෆිස් එකේදීත් වැඩ කරයිද? බලමුකෝ. මෙහෙයුම අංක 2 වැඩපොළ. ගොඩක් ඔෆිස් වල ටීම්ස් තියෙන්නේ මෙහෙමයි. එක එක දූපත් වගේ. හැමෝම බිසි, හැමෝම දුවනවා. ඒත් කවුරු දන්නේ නැහැ අනිත් කෙනා මොකද කරන්නේ කියලා. එකිනෙකාට සම්බන්ධයක් නැහැ. මෙන්න බලන්න මේ සංසන්දනය. වෙන් වෙලා වැඩ කරන ටීම් එකකුයි සම්බන්ධ වෙලා වැඩ කරන ටීම් එකකුයි අතර වෙනස. කමියුනිකේෂන්, වෙන වැරදි, අලුත් අදහස් හැම දෙයකින්ම සම්බන්ධ වෙච්ච ටීම් එක ඉස්සරහින්. ඒක පැහැදිලි. මෙතනදී මට තේරුම් ගිය දේ තමයි මිනිස්සුන්වයි අදහස්සයි සම්බන්ධ කරන එක තමයි අලුත් දේවල් වලට, ඒ කියන්නේ ඉනෝවේෂන් වලට පහර කපන්නේ. මුළු ටීම් එකම එක මොලයක් වගේ වැඩ කරන්න ගන්නවා. ලෙවල් අප් මේ පාර ලකුණු 25ක්ම එකතු වුණා. ටීම් එකක් කනෙක්ට් කරන එකෙන් කොච්චර ලොකු වෙනසක් කරන්න පුළුවන්ද කියලා මට එතකොටයි තේරුනේ. හරි. ඉගෙන ගත්තා, වැඩ කළා. දැන් තමයි ලොකුම අභියෝගය. ඒ වගේම වැදගත් මේක. මෙහෙයුම අංක 3 ගෙදර. ගෙදරදී අපි එකට ජීවත් වෙනවා. ඒත් ඇත්තටම අපි එකට දින්නේ. හිතලා බලන්නකෝ ඩිනර් ටේබල් එක. හැමෝම ඉන්නවා. ඒත් හැමෝගේ ඔළුව තියෙන්නේ ෆෝන් එකේ. ඇඟවල් විතරයි එකට, හිත තියෙන්නේ හුඟක් ඈතින්. ඉතින් මම පොඩි නීතියක් දැම්මා. විනාඩි 30කට ෆෝන් තහනම්. මුලින් නම් කවුරුත් කැමති වුණේ නෑ. ඇත්තම කිව්වොත්. ඒත් මම හැමෝගෙම එක පොඩි ප්‍රශ්නයක් ඇරුවා. අද දවසේ ඔයව සතුටු කරපු දෙයක් කියන්න. ඊට පස්සේ වෙච්ච දේ ඇත්තටම පුදුමයි. අපි කතා කරන්න පටන් ගත්තා, හැංගීම් බෙදා ගන්න පටන් ගත්තා. එදා අපේ ගෙදර නිකම්ම ගියක් නෙවෙයි, ඇත්තටම ගෙදරක් වුණා.
මේකට තමයි වැඩිම පොයින්ට්ස් ලැබුණේ. ලකුණු 40ක්. ඉතින් මේ පැය 24 ඉවර වෙනකොට මට ලොකු දෙයක් තේරුණා. මම මේක පටන් ගත්තේ නිකම් විද්‍යාත්මක අත්හදා බැලීමක් විදිහට. ඒත් මට අන්තිමට ලැබුණේ ජීවිතය ගැනම ලොකු පාඩමක්. බලමුද ඔක්කොම එකතු කරලා? සවිඥානික වෙනව කියන්නේ මැජික් එකක් නෙවෙයි. ඒක තමයි සම්බන්ධතාවය. ඉස්කෝලේදී දැනුම සම්බන්ධ කරන එක. වැඩපොලේදී මිනිස්සුම සම්බන්ධ කරන එක. ගෙදරදී හදවත් සම්බන්ධ කරන එක. ඔය ඔක්කොම එකට සම්බන්ධ වෙනකොට අපි නිකම්ම ජීවත් වෙන එකෙන් එහාට ගිහින් ඇත්තටම වෙනස් වෙනවා. ඒක තමයි මේ ගේම් එකේ අන්තිම ලෙවල් එක. හරි. දැන් මේක අත්හදා බලන්න වාරය. පුළුවන් ද බලන්න ඊළඟ පැය 24 ඇතුළත නිකන් එකතු කරන එක නවත්තලා සම්බන්ධ කරන්න පටන් ගන්න. ඉගෙන ගන්න එක අදහසක්, වැඩපොලේ එක කෙනෙක්, ගෙදර ඉන්න ආදරය කරන කෙනෙක්. ඒ තුන්දෙනා එක ඇත්තකම සම්බන්ධ වෙන්න. අමතක කරන්න එපා ඇත්තම බලය තියෙන්නේ ගොඩක් දේවල් දැනගන්න එක නෙවෙයි ඒක තියෙන්නේ ඒ දන්න දේවල් එකිනෙකට සම්බන්ධ කරන එකේ. අපේ ජීවිතේ කොටස් සම්බන්ධ වෙනකොට අපිත් වඩා හොඳ කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් නිකන් ඉන්නේ නැතුව සම්බන්ධ වෙන පටන් ගමු.